මීට හරියටම සති 3කට කලින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ජනතාවට විශාල වර්ෂාවක් සමග භයානක ජල ගැලීමකට මුහුණ දෙන්න සිදු වුණා. නිකන් හිතා ගන්නවත් බැරි තරම් වේගයකින් පොළවට දරා ගන්නවත් බැරි තරම් වතුර ප්‍රමාණයක් එකපාරට මහසින් කඩාගෙන වැටුණා. ඇත්තටම මේ මොකද්ද වුනේ? මේක ස්වභාවික සංසිද්ධියක්ද? එහෙම නැත්නම් මේකට වෙනත් හේතු කාරණාවන් තියනවද? ශ්‍රී ලංකාවට සිද්ධ වුණේ ප්‍රබල වායුගෝලීය කැළඹීමක් නිසා ඇති වුණු අධික වර්ෂාපතනයක් පොළවට කඩාගෙන වැටීම. අන්න ඒ වගේම ස්වභාවික සංසිද්ධියකට තමයි අපි කියන්නේ වලාකුළු පිපිරීමක් හෙවත් දිය හෙන කියලා. ඉංග්‍රීසි භාෂාවෙන් මේක හඳුන්වන්නේ cloud burst කියලා. මේක නිකම් වැස්සක් නෙවෙයි. මේක ඊට වඩා ගොඩක් භයානක දෙයක්. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න හිතුවා මොකද්ද ඇත්තටම වලාකුළු පිපිරීමක් කියන්නේ? ඇයි එහෙම වෙන්නේ? ඒ වගේම මෙහෙම දෙයක් සිද්ධ වුණොත් අපි ආරක්ෂා වෙන්නේ කොහොමද කියන දේවල් ගැන. වීඩියෝ එක ඉවර වෙනකම්ම අපිත් එක්කම රැඳිලා ඉන්න කියලා ඔයාට ආරාධනා කරනවා. මොකද්ද මේ වලාකුළු පිපිරීමක් හෙවත් දිය හෙනයක් කියන්නේ? ජනප්‍රවාදයේ එන දිය හෙන පැරණි ගැමියන් දිය හෙන කියලා කිව්වේ කැලෑවකට හෝ කඳුකරයකට හදිස්සියේ කඩා වැටෙන විශාල ජල කඳකට. එහෙම නැත්නම් පොළවේ කාලයක් තිස්සේ ගබඩා වුණු ජල මූලාශ්‍රයකට විශාල හෙනයක් වැදී සිදුවන සංසිද්ධියකට. මේ වගේ විවිධාකාරයට අතීත ගැමියන් අපි මුතුන් මිත්තන් මේක හඳුන්වනවා. සමහරව විශ්වාස කරේ මේක දේව ශාපයක් හෝ අద్භූත බලවේගයක් කියලා. විශේෂයෙන්ම ගුරුළු පත්තිනි පුවත වැනි ජනප්‍රවාදවල පවා දියෙන් උපන් එහෙම නැත්නම් දිය හෙනයකින් උපන් පත්තිනි ගැන සඳහන් වෙනවා. මේ ගස් කොළන් දේපල විනාශ කරමින් කඳුමුදුන් පුපුරවාගෙන එන ජල කඳක් ලෙස ඔවුන් අර්ථකථනය කරා. ඒ කියන්නේ බලාපොරොත්තු නොවූ විපතක් විදියට ඔවුන් හැඳින්වුවා. නූතන විද්‍යාවේදී අපි මේකට කියන්නේ cloud burst එකක් කියලා. සරලවම කිව්වොත් මේ දිය හෙනයක් කියන්නේ ඊටාම සීමිත ප්‍රදේශයකට ඊටා කෙටි කාලයක් තුලදී ලැබෙන අතිවිශාල වර්ෂාපතනයක්. කාලගුණ විද්‍යාඥයින්ට අනුව නිල වශයෙන් මේ cloud burst එකක් ලෙස හඳුන්වන්න නම් එක් පැයක් ඇතුළත වර්ග කිලෝමීටර් 20ත් 30ත් අතර කුඩා ප්‍රදේශයකට මිලිමීටර් 100කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබිය යුතුයි. මිලිමීටර් 100ක් කියන්නේ අඟල් 4කට විතර සමාන ප්‍රමාණයක්. නිකන් හිතන්න දවසක් තිස්සේ වහින වර්ෂාවක් එක් පැයක් ඇතුළත එක පොඩි ප්‍රදේශයකට කඩාගෙන වැටුණොත් කොහොම තියේද? පොළවට මේ වතුර ප්‍රමාණය උරා ගන්න වෙලාවක් නැහැ. අන්න ඒක තමයි මේකේ තියෙන භයානකම දේ. මේක හරියට වතුර පුරවපු ලොකු බැලූනයක් වගේ. වලාකුළ ඇතුළත වතුර එකතු වෙලා අන්තිමට ඒක දරා ගන්න බැරි තැන ඒ වලාකුළ පුපුරලා ඔක්කොම වතුර ටික එකපාරටම පහළට දානවා වගේ වැඩක්. දැන් ඔයාලට ගැටලුවක් ඇති මේක සිද්ධ වෙන්නේ ඇයි කියන දේ වගේම මේක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන. හොඳයි. කොහොමද මෙහෙම වෙන්නේ? මේකට ප්‍රධානතම හේතුවක් තමයි භූගෝලීය පිහිටීම. විශේෂයෙන්ම උස් කඳු සහිත ප්‍රදේශවල තමයි මේ cloud burst වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ. උදාහරණයක් විදියට හිමාලය කඳුපන්ති ආශ්‍රිතව මේවා නිතරම සිදු වෙනවා. සාමාන්‍යයෙන් මේවා සිදු වෙන්නේ cumulonimbus කියන විශාල කළු වැහි වලාකුළු නිසා. සරලවම වෙන්නේ මේක. පොළව රත් වෙලා රස්නයත් එක්ක තෙතමනය වේගයෙන් ඉහළට යනවා. ඉතින් හුලන් ධාරාවන් ගොඩක් වැඩි දිනවලදී වලාකුළ ඇතුලේ තියෙන වැහි බිඳු වලට පහළට වැටෙන්න ඉඩ නොදී ඒවා වලාකුළ ඇතුලේම රඳවාගෙන ඉන්නවා. මේ අතරේ විශාල කන්දක් හරස් වුණොත් මේ වලාකුළු වලට යන්න තැනක් නැතිව මේ වලාකුළු තව තවත් ඉහළට තල්ලු වෙනවා. මේ හේතුව නිසා වලාකුළ ඇතුලේ ඇති වතුර ප්‍රමාණය අතිවිශාල ලෙස වැඩි වෙනවා. අවසානයේ සිද්ධ වෙන්නේ පහළින් එන හුලන් ධාරාවට මේ වතුර බර දරා ගන්න බැරි වෙනකොට ඒ සම්පූර්ණ වතුර තොගයම එකපාරට පොළවට කඩාගෙන වැටෙනවා. මෙන්න මේ සිදුවීම තමයි මේ දිය හෙන වලාකුළු පිපිරීම cloud burst යන විවිධ නම් වලින් හඳුන්වන්නේ. ඉතින් මේ cloud burst එකක් කියන්නේ ඊටාම විනාශකාරී දෙයක් වෙන්න පුළුවන්. මං කලින් කිව්වා වගේම මේ වැටෙන ජල කඳ එකපාරටම පොළවට උරා ගන්න වෙලාවක් නැහැ. මේ හේතුව නිසා මේ වතුර ඔක්කොම එකතු වෙලා හදිසි ගම් වතුරක් නිර්මාණය වෙනවා. මේ ගම් වතුර සාමාන්‍ය ගම් වතුරකට වඩා ගොඩක් වේගවත් සහ බලවත්. ඒට අසුවන ගස්, ගල්, ගෙවල්, වාහන පවා සම්පූර්ණයෙන් විනාශ කරලා දාන්න උනත් පුළුවන්. ඒ වගේම තමයි කඳුකර ප්‍රදේශවල මේ අධික වර්ෂාවත් එක්ක පස බුරුල් වෙලා දරුණු නායයන් ඇති වෙන්නත් පුළුවන්.
අපේ රටෙත් මධ්‍යම කඳුකරයේ ආශ්‍රිතව මේ වගේ තත්ත්වයක් මීට සති 2-3කට කලින් සිදු වුණ අපි කාටත් මතකයි. මේ වගේ ස්වභාවික විපත් නතර කිරීමේ හැකියාවක් අපිට නැහැ. නමුත් අපිට පුළුවන් ආරක්ෂා වෙන්න. ඉතින් මෙහෙම සංසිද්ධියක් සිදු වුණොත් අපි ආරක්ෂා වෙන්නේ කොහොමද? අංක 1. කාලගුණ අනාවැකි ගැන අවධානයෙන් ඉන්න. විශේෂයෙන්ම ඔබ කඳුකර ආශ්‍රිතව ජීවත් වෙනවා නම් හෝ සංචාරය කරනවා නම් කාලගුණ දෙපාර්තමේන්තුවේ අනතුරු වැඟවීම් ගැන නිතර සැලකිලිමත් වෙන්න. අංක 2. හදිසි වර්ෂාවකදී ඉවත් වෙන්න. අසාමාන්‍ය ලෙස අහස කළු කරලා ඉතා තදින් වස්ස පටන් ගත්තොත්, ඒ වගේම ගංගා ඇලදොලවල වතුර එකපාරටම බොර පැහැවෙලා වේගය වැඩි වුණොත්, වහාම පහත් බිම් සහ ගංගා ආශ්‍රිතව සිටිනවා නම් ඒ ස්ථාන වලින් අයින් වෙන්න. අංක 3. ගම් වතුර හරහා යන්න එපා. හදිසි ගම් වතුරකදී අඩි කිහිපයක් වුණත් වේගයෙන් ගලා යන වතුරකට වාහනයක් පවා ගහගෙන යන්න පුළුවන්. ඒ නිසා කවදාවත් ගම් වතුර හරහා ඇවිදින්න හෝ වාහන පදවන්න උත්සාහ කරන්න එපා. ක්ලවුඩ් බර්ස්ට්, දියහෙන. මේ නම් වලින් කියන්නේ සෝබාදහමේ තවත් එක් අපූර්ව වගේම භයානක සිදුවීමක්. මේ ගැන දැනුවත් වෙලා ඉන්න එක අපි හැමෝටම ගොඩක් වැදගත්. ඔයාලත් කවදා හරි මේ වගේ තද වර්ෂාවකට මුහුණ දීලා තියෙනවද? එහෙම මුහුණ දීලා තියෙනවා නම් ඔයාලගේ අත්දැකීම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් කරන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තාමත් අපේ සිලොන් ජීනියස් YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. සිලොන් ජීනියස් අපි දියුණු වෙන්නේ විද්‍යාව, තාක්ෂණය, ඉතිහාසය සහ අපත් සමග ලෝකය අවබෝධ කරගන්න හැමෝම එක්ක. තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබට ජය.